කටට කෙලවුණන ඇපුල් රසට අපි හැමෝම ආදරය කරන සියඹලා කියන්නේ නිකන් කෑමක් නෙවෙයි. හැබැයි ඔබ දන්නවද පුරාණ රජවරු සියඹල භාවිතා කරේ ඇයි කියලා? එහෙමත් නැත්නම් අධික රුධිර පීඩනය විනාඩි කිහිපයකින් පාලනය කරන්න සියඹලා වලට පුළුවන් රහස ඔබ දන්නවද? අද අපි කියන්නේ සියඹල ගැන ඔබ මෙතෙක් කල් අහපු නැති ඇඟ කිලිපොලා යන අමුතුම කරුණු කිහිපයක්. වීඩියෝ එකේ අන්තිම රහස ඇහුවොත් අදම ඔබ සියඹල ගහක් හිටවන්න තීරණය කරයි. අපේ ඇඟ ඇතුළෙත් කාලයක් එක්ක මලකඩ කනවා වගේ දෙයක් වෙනවා කියලා ඔබ දන්නවද? ඇත්තටම ඒක හරියට යකඩ කැබැල්ලක් එළිය තිබ්බාම අවුවට වැස්සට අහු වෙලා දි รา පත් වෙනවා වගේ වැඩක්. විද්‍යාත්මකව මේකට කියන්නේ ඔක්සිකාරක ආතතිය කියලා. අපි හුස්ම ගන්න වාතය කන කෑම සහ අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලින් නිසා නිදහස් වන මූලක කියලා අහිතකර අංශු జాතියක් හැදෙනවා. මේවා කරන්නේ අපේ නිරෝගී සෛලවලට පහර දීලා ඒවා විනාශ කරන එක. ප්‍රතිඵලය තමයි ඔබ තරුණ වයසේදීම මහලු පෙනුමක් ලැබීම, සම රැලි වැටීම සහ නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීම. ඔන්න ඔතනදී තමයි සියඹලා සුපිරි වීරයෙක් වෙන්නේ. සියඹලවල අඩංගු වෙනවා ටාටරික් ඇසිඩ් සහ පොලිපීනෝල්ස් වැනි ප්‍රතිඔක්සිකාරක වර්ග. මේවා කරන්නේ අර මම කලින් කිව්ව අහිතකර අංශු එක්ක සටන් කරලා ඒවා විනාශ කරන එක. සරලවම කිව්වොත් සියඹලා ඔබේ සෛල වටා ආරක්ෂක වැටක් හදනවා. ඔබ දන්නවද ලෝකේ මිල අධිකම රූපලාවන්‍ය නිෂ්පාදනවලට පවා සියඹල සාරය එක් කරන්නේ මේ නිසයි. හැබැයි ඉතින් දහස් ගණන් දීලා ක්‍රීම් වර්ග ගන්නවට වඩා ස්වාභාවික සියඹල සල්පයක් ආහාරයට එකතු කරගන්න එක කොච්චර ලාභද? ඒ විතරක් නෙමෙයි. මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔබේ හදවතේ රුධිර නාල ඇතුලේ මේදය තැම්පත් වී මලකඩ කෑමක් මේ මගින් වළක්වනවා. ඉතින් තරුණ පෙනම රඳව ගන්න තියෙන ලාභම සහ රසවත්ම බෙහෙත සියඹලා කියලා දැන් ඔබට හිතෙනවද? ඔබ කොච්චර ව්‍යායාම කළත් බඩේ මේදය අඩු වෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් කෑම පාලනය කරලත් බර අඩුවීම එක තැනම නතර වෙනවද? මෙන්න ඒකට හේතුව සහ සියඹලාවල තියෙන රහස. අපි කන කෑමවල තියෙන සීනි සහ කාබෝහයිඩ්‍රේට් ශක්තිය බවට පත් නොවී ඉතිරි වුණාම අපේ ඇඟේ තියෙන සිට්‍රේට් ලයිසේස් කියන එන්සයිමය මගින් ඒවා මේදේ බවට පත් කරලා බඩේ සහ උකුලේ තැම්පත් කරනවා. ඔන්න ඔය එන්සයිමය තමයි අපේ හතුරා. හැබැයි සියඹලාවල ස්වාභාවිකම අඩංගු වෙනවා හයිඩ්‍රොක්සයිඩ් ඇසිඩ් කියන සුවිශේෂී සංයෝගය. මේ HCA වලට පුළුවන් අර මේදේ හදන එන්සයිමය අඩපණ කරන්න. සරලවම කිව්වොත් ඔබේ කන කෑම මේදේ බවට පත් වී තැම්පත් වීමට ඇති ඉඩකඩ සියඹලා මගින් අවහිර කරනවා. ඒ විතරක් නෙවෙයි. සියඹලාවල තියෙන තවත් පුදුම සහගත හැකියාවක් තමයි ඔබේ මොළයේ තියෙන සෙරටෝනින් කියන හෝමෝනය සතුට වැඩි කිරීමේ හෝමෝනය වැඩි කිරීම. මේ හෝමෝනය වැඩි වුණාම ඔබට නිතර බඩගිනි දැනෙන එක නතර වෙනවා. විශේෂයෙන්ම මානසික ආතතිය නිසා කෑම කන්න තියෙන ආසාව පාලනය කරන්න සියඹල වලට පුළුවන්. ඉතින් කොහොමද මේක නිවැරදි කරන්නේ? ඔබ කළ යුතු දේ තමයි දවල් කෑමෙන් පස්සේ සීනි රහිතව හදාගත්තු සියඹල බීම වීදුරුවක් බොන එක. මේ මගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරලා ඇඟේ තියෙන පරණ මේදය දහනය කරන්න උදව් වෙනවා. ඇත්තටම දවල් කෑමෙන් පස්සේ සියඹල පානයක් බොන එකෙන් ඔබේ බර අඩු කර ගැනීමේ වේගය දෙගුණ කරගන්න පුළුවන්. දැන් මම කියන්න යන්නේ හුඟක් අය නොදන්න ඇඟ කිලිපොලා යන අමුතුම කතාවක්. ලෝකේ සමහර සංස්කෘතින් වල සියඹල ගස හඳුන්වන්නේ ජීවමාන ආරක්ෂකය කියලා. විශේෂයෙන්ම අප්‍රිකානු ගෝත්‍රිකයන් සහ මැලේසියාව වැනි ආසියානු රටවල ගැමියන් අතීතයේ ඉඳන්ම විශ්වාස කරනවා සියඹල ගසට අහිතකර ශක්තියින් පළවා හැරීමේ බලයක් තියෙනවා කියලා. ඔබ විශ්වාස කරනවද අදටත් සමහර දුරබැහැර ගම්මානවල මිනිස්සු අකුණු සෙරළ වැදීමෙන් බේරෙන්න සියඹලාතු තමන්ගේ නිවෙස්වල වහලවල් උඩ තියාගන්නවා? ඔවුන් විශ්වාස කරන්නේ අකුණු වල තියෙන දරුණු විද්‍යුත් ශක්තිය උරාගෙන නිවස ආරක්ෂා කරන්න සියඹලත්තට පුළුවන් කියලා. හැබැයි මේ විශ්වාසය පිටුපස සැඟවුණු පුදුම හිතෙන විද්‍යාත්මක ඇත්තකුත් තියෙනවා. සියඹල ගස කියන්නේ ස්වාභාවික වායු පිරිපහදුවක් වගේ දෙයක්. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව හෙළිවෙලා තියෙනවා සියඹල පත්‍රවලට වාතයේ තියෙන අහිතකර කාබන් අංශු සහ දූවිලි ඉතා වේගයෙන් උරාගෙන අවට වාතය පිරිසුදු කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම සියඹල ගසක් යට තියෙන සිසිලස වෙනත් ගසක් යටට වඩා වෙනස්. එයට හේතුව සියඹල පත්‍ර මගින් පිට කරන විශේෂ වාෂ්පශීලී තෙල් වර්ග වාතයේ තියෙන විස බීජ නාශනය කිරීමයි.
අතීතයේ අපේ මුතුන් මිත්තන් ගමන් බිමන් යනකොට සියඹල ගසට නතර වුණේ නිකම්ම නෙවෙයි. ඒ අවට තියෙන පිරිසිදු වාතය සහ ඒ ගසෙන් ලැබෙන ආරක්ෂාව ඔවුන් සහජයෙන්ම අඳුරගෙන තිබුණා. ඉතින් සියඹල ගසක් ඔබේ වත්තේ තියෙනවා කියන්නේ ඒ ඔබට නිකම්ම කෑමක් දෙන ගසක් නෙවෙයි. ඔබේ පවුලේ නිරෝගීකම රකින්න ස්වාභාවික ආරක්ෂකයෙක් කියලායි මම නම් හිතන්නේ. වීඩියෝ එකේ මුලදී මම ඔබට පොරොන්දුනා වගේම මේක තමයි හැමෝම දැනගත යුතු වැදගත්ම කරුණ. අපි හුඟක් වෙලාවට හිතන්නේ සියඹල කියන්නේ බඩට විතරක් ගුණ දෙන දෙයක් කියලා. හැබැයි ඇත්තම රහස තියෙන්නේ ඔබේ මොළය ඇතුලේ. සියඹලවල බහුලවම අඩංගු වෙනවා B කම්ප්ලෙක්ස් විටමින් කාණ්ඩය. විශේෂයෙන්ම මෙහි තියෙන තයමින් කියන විටමින් වර්ගය ඔබේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමට රැගෙන යනවා. ඔබට නිතර දේවල් අමතක වෙනවා නම් අවධානය එක තැනක තබා ගන්න අමාරුයි නම් ඒ කියන්නේ ඔබේ ස්නායුවට ලැබෙන පණිඩු හොමාරුව දුර්වල වෙලා කියන එකයි. සියඹලවල තියෙන මේ පෝෂ්‍ය පදාර්ථ ඔබේ ස්නායු සංනිවේදනය වේගවත් කරන ස්වාභාවික සුපර් චාර්ජර් එකක් වගේ ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ මානසික සෞඛ්‍යයටත් සියඹලා කියන්නේ දිව්‍ය උසුවක්. අද කාලේ අපිට නිතර කේන්ති යනවා. අනවශ්‍ය විදිහට ආතතිය දැනෙනවා. විද්‍යාත්මකව බැලුවොත් සියඹලාවල තියෙන මැග්නීසියම් සහ පොටෑසියම් ඔබේ රුධිර පීඩනය පාලනය කරලා මොළය සංසුන් කරන්න උදව් කරනවා. ඒ නිසාම තමයි ආයුර්වේදයේ පවා මනස සංසුන් කරන ඖෂධයක් විදිහට සියඹල හඳුන්වන්නේ. ඔබ දන්නවද සමහර රටවල අධික ලෙස වෙහෙසටපත් වුණු අයට සහ නිින්ද නොයාමේ ගැටලුව තියෙන අයට සියඹල යුස පානය කරන්න දෙන්නේ ඒකේ තියෙන මේ මනස නිවන ගුණය නිසායි. ඉතින් දවස අවසානයේදී තෙහෙට්ටුව නිවාගෙන මතක ශක්තිය අලුත් කරගෙන ප්‍රබෝධමත්ව ඉන්න නම් සියඹල කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු ස්නායු ටොනික් එකක් කිව්වොත් ඔබ එකඟ වෙනව නේද? මෙච්චර වෙලාවක් මම ඔබට කිව්වේ සියඹලවල තියෙන විස්මිත ගුණ ගැනනේ. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ මගේ ජීවිතේටම වටිනාකමක් එකතු කරපු අපේ වත්තටම ආශිර්වාදයක් වුණු සැබෑ වස්තුවක් ගැන. මෙන්න බලන්න මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන වසර 40කට වඩා පැරණි සියඹල ගස් දෙක. මේ ගස් දෙක මම ඉපදෙන්නත් කලින් ඉඳලම මේ පොළොවේ මුල් ඇදලා දරුණු අවුව වැස්ස විතරක් නෙවෙයි දශක 4ක කාලගුණ විපර්යාස පවා නිහඬව දරාගෙන අපිට අසීමිත හෙවණ ලබා දෙනවා. බලන්න මේ කඳන් වල තියෙන මහිමය. මේ පොත්තක් පාසා තියෙන්නේ දශක 4ක ඉතිහාසයක්. මේ කඳක් අල්ලනකොට මට දැනෙන්නේ මගේ මුතුන් මිත්තන්ගේ ආශිර්වාදය තාමත් අපිට ලැබෙනා වගේ හැඟීමක්. දැන් බලන්න මේ අස්වැන්න දිහා. හැම අවුරුද්දකම මේ ගස් දෙකෙන් අපිට ලැබෙන අස්වැන්න නම් කියලා නිම කරන්න බෑ. මේ අතුපතර පිරලා තියෙන සියඹල කරල් දැක්කම හිතට දැනෙන්නේ පුදුම සතුටක්. මේවා කිසිම රසායනික පොහොරක් කෘමිනාශකයක් ගහන්නේ නැතුව සෝබාදහමෙන් අපිට ලැබුණු පිරිසුදුම දායාද. අපි දන්නවා අද කාලේ හැමදේම හදන්නේ කෘත්‍රිමව කියලා. හැබැයි මේ ගස් දෙක අපිට කියා දෙන්නේ වෙනස්ම කතාවක්. මේ පරණ ගස්වල තියෙන විශේෂත්වය තමයි ඒවා කාලයත් එක්ක තවත් ශක්තිමත් වෙනවා වගේම ලැබෙන අස්වැන්නත් හරිම ගුණාත්මකයි. මේ කරවල තියෙන ඒ සුවිශේෂී ඇඹුල් රසය සහ සුවඳ කඩෙන් ගන්න කිසිම සියඹල කරලක මම නම් දැකලා නැහැ. මේ දවස්වල මේ සියඹල ගහයට තියෙන්නේ AC කරපු කාමරයකටත් වඩා සුවදායක හීතලක්. ඒ වගේම මේ ගස් දෙක අවට තියෙන වාතය හරිම නැවුම්. සමහර විට ඒක වෙන්නේ නැති අපේ වයසක උදවිය පවා තවමත් නිරෝගීව ඉන්න රහස. මේ වගේ පැරණි ගහක් ඔබේ වත්තේ තියෙනවා නම් ඒක නිකම්ම ගහක් නෙවෙයි. ඒක ඔබේ පරම්පරාවටම ලැබුණු වස්තුවක්. ඒ නිසාම තමයි මම තීරණය කළේ මේ ගස් දෙක මේ විදිහටම රැක ගන්නවා වගේම මේවයින් ලැබෙන අස්වැන්නෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැටි ඔබ හැමෝටම කියලා දෙන්න. මෙච්චර වෙලාවක් අපි කතා කළේ වේලපු සියඹල ගැනනේ. හැබැයි ඔබ කවදා හරි අත්දකලා තියෙනවද ගහෙන් කඩාගත්තු අලුත්ම නැවුම් සීනි සියඹල කරලක තියෙන ඒ සැබෑ සුවඳ සහ රස? මෙන්න බලන්න මේ අතුපතර පිරලා තියෙන දායාද දිහා. මේවා කඩේ විකුණන්න තියෙන ඒවා වගේම පරණ වෙලා වේලිලා ගියපුවා නෙවෙයි. මේ දැන් මේ මොහොතේ ගහෙන් අපිට ලැබෙන නැවුම්ම අස්වැන්න. බලන්න මේ සීනි කරලේ තියෙන පෙනුම. මේක තියෙන්නේ නිකන් ඇඹුල් රසයක් නෙවෙයි. හරියට සීනි සියඹල වගේ පැණි රසයට බර අමුතුම ප්‍රබෝධමත් රසයක්. මේ ගහෙන් කෙලින්ම කඩාගත්ත සියඹලවල තියෙන විශේෂත්වය තමයි මේවයි තියෙන විටමින් C සහ අනෙකුත් පෝෂක කිසිම අඩුවක් නැතුව 100%ක්ම අන්තර්ගත වීම. කඩෙන් ගන්නකොට ඒ සාරය ගොඩක් වෙලාවට වේලිලා ගිහිල්ලා. හැබැයි මේ නැවුම් කරලක් අතට ගත්තම දැනෙන ඒ බර ඒ සුවඳ ඒක අත්විඳින්නම ඕන දෙයක්. මේ බලන්න වේලපු සියඹල වගේ දුඹුරු පාට නැහැ. ඇතුළ තාමත් ලා කොළ පාටයි. හරියට කොළ පාට ඇපල් ගෙඩියක් වගේ.
මේ වෙලාවට මේකේ තියෙන්නේ පුදුම සුවඳක්. ඇඹුල් රසය අඩුයි. පැණි රසය වැඩි වෙමින් පවතිනවා. මේ බලන්න මේ දිලිසෙන හැටි. මේකේ තියෙන යුස ගතිය දැක්කම කටට කෙලවුණන්නේ නැති කෙනෙක් ඉන්නවද? මේ වගේ නැවුම් කරලක් ලුණුයි මිරිසුයි ටිකක් එක්ක කනකොට දැනෙන රසය ඒක වචනෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම මේක පුදුම රසක්. ඔබත් මේ වගේ නැවුම් සියඹල රස බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මෙන්න බලන්න. මේ තමයි අපි හැමෝම ආදරය කරන දිව පිනවන පැණි සියඹලා. අර මම කලින් කිව්ව නැවුම් සියඹලා මද පිරිසුදු කිතුල් පැණි හෝ උකු සීනි සිරප් එකක දාලා දවස් ගාණක් පදම් වුණාම ලැබෙන මේ රවුම්වන් පැහැ දිහා බලන්න. මේක දකින්නකොටම කටට කෙලවුණානේ නැති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවද? මේ දිලිසෙන හැටි බලන්න හරියට රත්තරන් පාට මැණික් කැට වගේ නේද? බලන්න මේ මදවල තියෙන පුෂ්ටිමත් බව. මේ පැණි රසය හිමින් සැරේ සියඹල මදේ ඇතුළටම ඒ කියන්නේ මදේ තියෙන අන්තිම සෛලය දක්වා උරාගෙන තියෙනවා. මේකේ තියෙන්නේ අමුතුම සමබර රසයක්. මුලින්ම ඔබේ දිවට දැනෙන්නේ සිත සනසන තද පැණි රසයක්. හැබැයි ඒ එක්කම අර සියඹල වලටම ආවේනික ස්වාභාවික ඇඹුල් ගතිය හිමින් සැරේ මතුවෙද්දි දැනෙන ඒ ස්වීට් ඇන් සවර් අත්දැකීම ඒක ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැරි තරම් අපූර්වයි. ඒ රසය ඔබේ මුළු ශරීරයම ප්‍රබෝධමත් කරනවා. මේකේ තියෙන මෘදු ගතිය හරියට ජෙලි එකක් වගේ හරිම සිනිඳුයි. කටට ගත්තම දිය වෙලා යනවා. හවස් වරුවක තේ එකක් බොන ගමන් එහෙමත් නැත්තම් කෑමකට පස්සේ අතුරුපසක් විදියට මේ වගේ පැණි සියඹල ටිකක් රස බලන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. විශේෂයෙන්ම පොඩි දරුවෝ විතරක් නෙවෙයි මේ රසය අඳුරන වැඩිහිටියෝ පවා මේකට හරිම ආදරෙයි. මේක නිකම්ම කෑමක් නෙවෙයි. මේක අපේ කුඩා කාලේ මතකයන් අලුත් කරන රසයක්. දවස් ගාණක් පදන් වෙලා පදමට පැණි උරාගත්ත මේ පැණි සියඹලා ඔබත් අදම රස බලන්න. ඒ රසය ඔබේ ජීවිතයට අමුතුම මිහිරක් එකතු කරයි. ඉතින් මේ වගේ පුදුම හිතෙන ගුණ තියෙන සියඹලා අද ඉඳන් ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. හැබැයි මතක තියාගන්න ඕනෑම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ. ඔබ මේ කරුණ වලින් මීට කලින් දැනගෙන හිටියේ මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වටිනා තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි නැවතත් හමු යමු.